ජාතික තොටිල්ල ග්‍රන්ථයේ කතු හිමි ඇස් මහින්ද හිමි. කතා කරමු ඒ හිමියන් ගැන මේ වීඩියෝ එක තුලින්. 1901 වර්ෂයේදී එස්.කේ මසිලිම්ගල් නමින් ටිබෙට් දේශයේ සිකිම් නුවර උපත ලද පුංචි දරුවෙක් 13 හැවිරිදි විය ලබද්දී ජර්මන් ජාතික හිමිනමක් සහ සිකිම් පුන්න නමින් හැඳින් වූ තවත් හිමිනමක් සමග ශ්‍රී ලංකාවට පැමිණ රත්ගම ශ්‍රී චූලසුමන හිමියන් වෙතින් මහණදම් ලැබීය. 13 වී ඇති මේ සාමණේර නම එස් මහින්ද නමින් පැවිදි විවරණ ලැබීය. ඉගෙනුමට දක්ෂ ලැදි මෙතුමන් පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, සිංහල ඉතාම දක්ෂ ලෙස උගත්හ. විද්‍යෝදය පිරිවෙන පරිවාර කොටගත් තවත් විහාරස්ථාන ගණනාවකින් ටිබෙට් ජාතික එස් මහින්ද හිමියෝ පාලි, සංස්කෘත, ඉංග්‍රීසි සහ සිංහල පමණක් නොව අප රටේ ජනතාව පිළිබඳවද සිතුම් පැතුම් පිළිබඳවද ඔවුන්ගේ ජන ජීවිතය පිළිබඳවද අපේ රටේ අගනා භූ පිහිටීම භූගෝලීය ලක්ෂණ පිළිබඳව ඉතාම පුළුල් අධ්‍යයනයක් කළහ. මේ පුංචි දිවයිනෙහි මිනිසුන්ගේ ස්වෛරීත්වය අගය කළේ එහෙයිනි. ජාතිය පරගති බවින් මුදාගන්නට උන්වහන්සේ වයසින් බුද්ධියෙන් මුහුකුරා යද්දී තම අභීත පෑන අතට ගත්තේ එහෙයිනි. උන්වහන්සේ විසින් රචිත කවි ගී අතර ළමා පෙළ වෙනුවෙන් ලියවුණු කවි ටීවිරිඳුද අපමණය. එලෙස තියුණු කාව්‍යකරණයක යෙදුණු ඇස් මහින්ද හිමි සමාජයේ නොපහත්කම් ලුහුඬුකම් විවේචනය කළේය. සිංහල භූමියේ උපත නොලද්දකු වුවත් ලක්බිම ගැන උණු වූ ලයකින් සිටි උන්වහන්සේ කාව්‍යකරණයේ නියැලුනේ අතිශය විස්කම් පාමිනි. ලංකා මාතා, නිදහස් මන්ත්‍රය හා නිදහස් දැහැන, ජාතික දරුනැලවිල්ල, රත්නමාලී, කුසුමාංජලි වැනි මහා කාව්‍යන්ද උන්වහන්සේගේ රචනාවන්ය. මේ රචනාවලියේ අරමුණු වූයේ නිවටව සිටි සිංහලයා ස්වාධීනත්වය කරා යොමු කරවීමයි. සිංහල ඉතිහාස වංශ කතාව ගෙනහැර පාමින් සුවිශේෂ මොතුන් මිත්තන්ගේ වීරෝදාර බව හුවා දක්වමින් මිනිසුන්ගේ සිත් සතන් ස්වෛරීත්වය කෙරෙහි යොමු කළ මහින්ද හිමියන් තම කවිවලට එතෙක් කවින් භාවිතා නොකළ රක්ෂණයන්, පෝෂණය, භයංකර වැනි වචන පවා ඇතුළත් කරේ කවිවල යථාර්ථය හා වේගවත් බව තහවුරු කරලීමටය. එමෙන්ම ළමා සාහිත්‍යකරණයේද කුසලතා ප්‍රකට කළ මහින්ද හිමියෝ ඒ සඳහා උපයෝගී කරගත්තේ සුමුදු වචන හා උපමාය. සුදු ආධිපත්‍යයට නතුව තමන්ගේම ආත්මගරුත්වය, ගුණදහම්, බොදු පිළිවෙත් අන්‍යයන්ට පාවා දෙමින් දීන පිරිසක්ව සිටි සිංහලයාගේ උරුම කරුමකම් සියසින් දැක එකල සමාජයට අවශ්‍ය යුතුකමක් දැන හැඳින කටයුතු කරමින් එතුමා ලක්දිව නිදහස සටනට පසුබිමේ සිට කවියෙන් කළ අනුපමේය සේවය සදා අමරණීය වෙයි. වසර 34ක් ලක්බිම මව්බිම කරගෙන සිටි ඍජු ආත්ම ශක්තියකින් යුතුව ජීවත් වූ ඇස් මහින්ද හිමියෝ අපවත් වුණේ 1951 මාර්තු 16 දිනය. ස්වදේශීය සටනට පණ පවමින් පෑනෙන් මහත් විස්කම්පෑ ඇස් මහින්ද හිමියෝ සිර ගෙවල් වල දුක් විඳේ ලක්බිමේ ස්වෛරීත්වය උදෙසාය. නිදහස් සටන ආරම්භයත් කලක් උන්වහන්සේ නන්දන නමින් ආරූඪ නමකින් විවිධ සංගරා පත්තරවලට පෙම් කවි ලියූහ. සිංහල ළමාගී සාහිත්‍ය ඔප කළ ආනන්ද රාජකරුණා වැන්න වූ හා සම වූ ආත්මාභිනන්දන, මනනන්දන ගීත, ළමා කවි කළඹ වැනි කාව්‍ය පොත්වලින් ඉමහත් කුසලතා තැබීය. එලෙස උන්වහන්සේ ලියූ කවිගී අදටත් ජනප්‍රිය වන අතරම සදා අමරණීයත්වයට පත්ව ඇත. වීඩියෝ එක නම් ඉවරයි. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා, subscribe කරලා, bell icon එකත් click කරන්න.